අද මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාට කවදා හරි හිතලා තියෙනවද? අනේ දවසට තව පැය දෙකක් තිබුණා නම් මට මේ වැඩ ටිකත් කරගන්න තිබුණා. නැත්නම් අද දවස් ඉවර වුණා. ඒත් කරන්න හිටපු වැදගත් වැඩ එකක්වත් කරගන්න බැරි වුණා. ඔව්. ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන ඔයාට විතරක් නෙවෙයි. ලෝකයේ ගොඩක් අයට මේ දේම හිතෙනවා. මේ ප්‍රශ්නේ මෙයාලටත් තියෙනවා. හැබැයි මං ඔයාලට කියන්න හදන්නේ පුදුම හිතන දෙයක්. ලෝකයේ සාර්ථකව මිනිස්සුන්ටත් අපිටත් දවසකට ලැබෙන්නේ එකම පැය 24යි. මයික්‍රොසොෆ්ට් ආරම්භ කළ බිල් ගේට්ස්ටත්, ටෙස්ලා, ස්පේස්එක්ස් වගේ පිටිපස්සේ ඉන්න ඉලෝන් මස්ක්ටත් අපිට වඩා එක තප්පරයක්වත් වැඩිපුර ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ ලෝකය වෙනස් කරන තරම් සාර්ථක වුණේ. ඒකට හේතුව ඒගොල්ලන්ට වැඩිපුර ටයිම් එක හම්බුණා කියන එක නෙවෙයිනේ. ඒගොල්ලෝ තමන්ට ලැබුණ ටයිම් එකේ වැලියු එක තේරුම් ගත්තා. ටයිම් කියන්නේ අපි හැමෝටම සමානව ලැබෙන එකම සම්පත. සල්ලි නැති වුණොත් ආයෙත් හොයාගන්න පුළුවන්. ජොබ් එකක් නැති වුණොත් තවත් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙයක් නැති වුණොත් ආයෙත් හදාගන්නත් පුළුවන්. හැබැයි ගෙවුණු එක විනාඩියක්වත්, ගෙවුණු එක තප්පරයක්වත් කවදාවත් ආපහු ගන්න බෑ. ඒක ඔයත් දන්නවා මාත් දන්නවා. ඒ නිසා තමයි කාලය කියන්නේ ජීවිතය කියලා කියන්නේ. ඇත්තටම අපි ටයිම් නාස්ති කරනවා කියන්නේ අපේ ජීවිතේ කොටසක් නාස්ති කරනවා කියන එකයි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ටයිම් මැනේජ්මන්ට් ගැන. ඇත්තටම ටයිම් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද? ඇයි ගොඩක් අයට ඒක කරන්න බැරි වෙන්නේ? අපේ දවස වෙනස් කරන්න පුළුවන් පුංචි පුරුදු මොනවද කියන හැමදේම අද අපි කතා කරමු. ඒ නිසා වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එක අවසානයේ වෙදියා කාලය දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. හරි. ඉස්සෙල්ලාම අපි පොඩි වැරදි අදහසක් හදාගමු. ගොඩක් අය හිතනවා ටයිම් මැනේජ්මන්ට් කියන්නේ දවසට වැඩි වැඩ ප්‍රමාණයක් කරන එක කියලා. තවත් සමහරව හිතනවා විවේකයක් නැතුව හැම වෙලාවෙම බිසීව ඉන්න එක තමයි ටයිම් මැනේජ්මන්ට් කියලා. හැබැයි ඒ දෙකම වැරදි. ටයිම් මැනේජ්මන්ට් කියන්නේ වැඩ වැඩියෙන් කරන එක නෙවෙයි. වැදගත්ම වැඩ හරිම වෙලාවේ හරිම විදිහට කරන එකයි. මම උදාහරණයක් කියන්නම් ඔයාලට. ඔයාට අද කරන්න වැඩ 10ක් තියෙනවා කියලා හිතන්න. ඒ අතරින් වැඩ දෙකක් තමයි ඔයාගේ අනාගතයට ලොකුම බලපෑමක් කරන්නේ. හැබැයි ඔයා මුළු දවසම පොඩි පොඩි වැඩවලට වියදම් කළොත්, කාලය වැය කළොත්, දවස් ඉවර වෙද්දි හිතේ අද දවසම බිසි වුණා. හැබැයි ඇත්තටම ඔයා ප්‍රොඩක්ටිව් වෙලා නැහැ. ඒ නිසා මතක තියාගන්න බිසි කියන්නේ සක්සස් කියන එකම නෙවෙයි. ප්‍රොඩක්ටිව් වෙන එක තමයි වැදගත්. මම තව ප්‍රශ්නයක් අහන්න. අපි හැමෝටම පැය 24ක් තියෙනවා නම් ඇයි අපිට හැමදාම වෙලාව මදි වෙන්නේ? ඉතින් අපි හැමෝටම දවසකට පැය 24ක් තියෙනවානේ. ඇත්තටම වෙලාව මදිද? නැත්නම් අපිට තියෙන වෙලාව අපිට නොදැනීම අතුරුදන් වෙලා යනවද? මේක ගැන පොඩ්ඩක් හිතන්න බලන්න. උදේ ඇහැරුණ ගමන් ඔයා මොකද කරන්නේ? ගොඩක් අය වගේ ඔයත් ෆෝන් එක අතට ගන්නවා ඇති. විනාඩි 5ක් Facebook එක බලලා ඉන්නවා. TikTok එකේ වීඩියෝස් 2-3ක් බලලා ඉන්නවා. Instagram එක චෙක් කරලා ඉන්නවා කියලා හිතනවා ඇති. හැබැයි විනාඩි 5ක් කියලා පටන් ගත්ත දේ විනාඩි 30ක් වෙනවා. සමහර දවස්වල පැයක්ම ගිහි. ඊට පස්සේ දවස පුරාම අපි දුවනවා. අන්තිමට කියනවා අදත් වෙලාව මදි වුණානි කියලා. ඇත්තටම වෙලාව මදි නෙවෙයි. අපේ ඇටෙන්ෂන් එක තමයි නැති වෙලා තියෙන්නේ. අද කාලේ ලොකුම සටන වෙන්නේ කාලය වෙනුවෙන්. ඇටෙන්ෂන් එක වෙනුවෙන්. හැම ඇප් එකක්ම, හැම නොටිෆිකේෂන් එකක්ම උත්සාහ කරන්නේ ඔයාගේ අවධානය තප්පර කීපයක් හරි අල්ලගන්න. ඒ නිසා ඔයාගේ අවධානය ආරක්ෂා කරන එක කියන්නේ ඔයාගේ කාලය ආරක්ෂා කරන එකමයි. දැන් මම ඔයාගෙන් තවත් ප්‍රශ්නයක් අහන්න. දවස පටන් ගන්න කලින් අද කරන්න ඕන වැදගත්ම වැඩ මොනවද කියලා ඔයා ලියලා තියනවද? එහෙමත් නැත්නම් දවස කොහොමද යන්නේ කියලා දවසටම තීරණය කරන්න ඉඩ දීලා තියනවද? සාර්ථක මිනිස්සු දවස ආරම්භ කරන්නේ සැලසුමක් එක්ක. ඒගොල්ලෝ උදේ නැගිට්ටට පස්සේ අද මොනවද කරන්න කියලා හිතන්නේ නැහැ. ඒක කලින්ම තීරණය කරලා තියෙන්නේ. ඔයාට ලොකු ඩයරි එකක් ඕනේ නැහැ. ෆෝන් එකේ නෝට්ස් එකේ හරි පොඩි කඩදාසියක හරි
අද කරන්න ඕන වැදගත් වැඩ 3ක් ලියන්න. වැඩ 100ක් ලියන්න එපා. වැදගත්ම 3 විතරක් ලියන්න. මොකද හැම වැඩක්ම එක වගේ වැදගත් නැහැ. මෙන්න තවත් වැදගත් දෙයක්. ගොඩක් අය ලේසි වැඩ වලින් දවස පටන් ගන්නවා. ඊමේල්ස් බලනවා, මැසේජ් වලට රිප්ලයි කරනවා, සෝෂල් මීඩියා බලනවා. හැබැයි අමාරුම වැඩ හවසට දානවා. හවස් වෙද්දී අපේ එනර්ජි එක අඩුයිනේ. මොටිවේෂන් එකත් අඩුයි. ඊට පස්සේ වැඩ හෙටට දානවා. ඒ කියන්නේ කරන්න තියෙන වැදගත් වැඩ පස්සට දාන එක. අපි හැමෝම කවදා හරි මේ වචන ටික කියලා තියෙනවා. හෙට ඉඳන් පටන් ගන්නවා. තව ටිකකින් කරනවා. මේ මණ්ඩේ එකේ ඉඳන් හරියටම වැඩ කරනවා. හැබැයි ඇත්තටම හොඳම දවස මණ්ඩේ නෙවෙයි. හොඳම දවස අද. හොඳම වෙලාව දැන්. ඔයා පර්ෆෙක්ට් මොමන්ට් එක එනකම් බලාගෙන ඉන්නකොට කාලේ නතර වෙලා ඉන්නේ නැහැ. ඒක දිගටම ගලාගෙන යනවා. ඒ නිසා සාර්ථක මිනිස්සු පර්ෆෙක්ට් වෙන්න බලාගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ පටන් ගන්නවා. මොකද ඇක්ෂන් එක තමයි මොටිවේෂන් එක හදන්නේ. මොටිවේෂන් ආවට පස්සේ වැඩ කරනවා නෙවෙයි. වැඩ කරන්න පටන් ගත්තම තමයි මොටිවේෂන් එකක් එන්නේ. ඉතින් අදම පුංචි දෙයකින් පටන් ගන්න. පැයක් නැත්නම් විනාඩි 30ක්. විනාඩි 30ක් බැයි නම් විනාඩි 10ක්. හැබැයි පටන් ගන්න. මොකද ජීවිතේ වෙනස් කරන ලොකුම ජයග්‍රහණ හැදෙන්නේ හැමදාම කරන පුංචි පියවර වලින්. හරි. දැන් අපි තේරුම් ගත්ත වෙලාව මදි වෙන්නේ ඇයි කියලා. දැන් මම ඔයාලට කියන්න යන්නේ ලෝකේ සාර්ථක මිනිස්සුන්ගෙන් ගොඩක් අය භාවිතා කරන සරල ඒත් බලවත් ක්‍රම කීපයක් ගැන. මේ වහන්න ලේසි වුණාට ජීවිතයට එකතු කරගත්තොත් ලොකු වෙනසක් දකින්න පුළුවන්. මුලින්ම කතා කරමු පාකින්සන්ස් ලෝ ගැන. මේ කියන්නේ සරල අදහසක්. වැඩක් ඉවර කරන්න දෙන කාලය අනුවම ඒ වැඩේ දිග යනවා. කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. මම උදාහරණයක් කියන්නම් ඔයාලට. ලෙක්චර් කෙනෙක් අසයින්මන්ට් එකක් දීලා කියනවා මේක සති 2කින් දෙන්න කියලා. අපි මොකද කරන්නේ? පළවෙනි සතිය හිතනවා තව වෙලාව තියෙනවනේ. දෙවෙනි සතියේ දවස් කීපයක් යනවා. අන්තිම දවස් දෙකේ තමයි පැනික් වෙලා වගේ වැඩ පටන් ගන්නෙ. හැබැයි ඒ අසයින්මන්ට් එක කරන්න ඇත්තටම දවස් 14ක්ම ඕනේ වුණාද? ගොඩක් වෙලාවට නැහැ. ඒ නිසා පුළුවන් හැම වැඩකටම ඔබම ඔබට පුංචි ඩෙඩ්ලයින් එකක් දාගන්න. උදාහරණයක් විදිහට මේ වැඩේ මම පැයකින් ඉවර කරනවා. එහෙම කාල සීමාවක් දාගත්තම අපේ මනසත් ඒ විදිහටම වැඩ කරන්න පටන් ගන්නවා. දැන් තවත් ලස්සන රූල් එකක් මම කියන්නම්. ඒ තමයි 2 minute rule. මේ රූල් එකේ කියන්නේ යම් වැඩක් විනාඩි 2කට අඩු කාලයකින් කරන්න පුළුවන් නම් ඒක පස්සට දාන්න එපා. දැන්ම කරන්න. උදාහරණයක් විදිහට කාමරේ පොඩ්ඩක් අස් කරන්න. ඊමේල් එකකට රිප්ලයි කරන්න. පොත ආපහු පොත් රාක්කයට දාන්න. බෝතලයට වතුර පුරවන්න. මේ වගේ වැඩ අපි පස්සේ කරමු කියලා හිතනවා නේද? හැබැයි ඒ පුංචි වැඩ ටික එකතු වෙලා ලොකු බරක් වෙනවා. ඒ නිසා පුංචි වැඩ ඒ වෙලාවෙම ඉවර කරන්න. දැන් වැදගත්ම කාරණාවක් ගැන කතා කරන්න යන්න. ගොඩක් අය ටයිම් මැනේජ්මන්ට් ගැන කතා කරනවා. හැබැයි ඇත්තටම ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි එනර්ජි මැනේජ්මන්ට්. හිතන්න ඔයාට දවසට පැය 24ක් තියෙනවා. හැබැයි හවස 6ට ඔයාට කිසිම එනර්ජි එකක් නැත්නම් ඒ පැය තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා ඔයාට හොඳට වැඩ කරන්න පුළුවන් වෙලාව හොයාගන්න. සමහර උදේ තමයි ෆ්‍රෙෂ් වෙලා ඉන්නේ. සමහරු රෑ. සමහරු හවස. ඔයාගේ හොඳම එනර්ජි තියෙන වෙලාවට අමාරුම වැඩ කරන්න. ෆෝන් එක බලන එක, මැසේජ් වලට රිප්ලයි කරන එක වගේ ලේසි වැඩ පස්සට දාන්න. ඊගාවට මල්ටි ටාස්කින්. තව වැරදි අදහසක් තියෙනවා. ගොඩක් අය හිතනවා එක වෙලාවේ වැඩ 2-3ක් කරන එක තමයි ස්මාර්ට් කියලා. මියුසික් අහන ගමන් අසයින්මන්ට් කරනවා. ටීවී බලන ගමන් පාඩම් කරනවා. ෆෝන් එකත් බලනවා. චැටුත් කරනවා. හැබැයි ඇත්තටම අපේ බ්‍රේන් එක එක වෙලාවෙ වැඩ දෙකක් ફોකස් කරන්නේ නැහැ. ඒක කරන්නේ එක වැඩකින් තවත් වැඩකට ඉක්මනින්ම මාරු වෙන එක. ඒ නිසා අපි අවධානය කැඩෙනවා. වැඩේ ක්වොලිටි එකත් අඩු වෙනවා. ඒ නිසා මතක තියාගන්න do one thing at a time. එක වැඩක් ඉවර කරන්න. ඊට පස්සේ ඊළඟ වැඩේට යන්න. ඒක තමයි වේගවත්ම සහ හොඳම ක්‍රමය. අන්තිමට මම කියන්න යන්නේ මගේ ආසම අදහසක්. ඔයාලට හැම දවසකටම ලොකු වෙනසක් කරන්න ඕන නැහැ. හැම දවසම 100ට එකක් හොඳ වෙන්න. අද පිටු 5ක් කියවලා නම් හෙට පිටු 6ක් කියවන්න.
අද විනාඩි 15ක් එක්සර්සයිස් කළා නම් හෙට විනාඩි 16ක් එක්සර්සයිස් කරන්න. අද ඉංග්‍රීසි වචන 5ක් ඉගෙන ගත්තා නම් හෙට වචන 6ක් ඉගෙන ගන්න. මේ පුංචි වෙනස්කම් දවසින් දවස එකතු වෙලා මාස කිහිපයකින් ලොකු වෙනසක් හදනවා. ගොඩක් අය සක්සස් කියන්නේ එක දවසින් වෙන දෙයක් කියලා හිතනවා. හැබැයි ඇත්තටම සක්සස් කියන්නේ හැම දවසෙම කරන හොඳ තීරණවල එකතුවක්. ඒ නිසා අද ඉඳන් පර්ෆෙක්ට් වෙන්න හදන්න එපා. හිටපු ඔයාට වඩා අද 100% හොඳ වෙන්න උත්සාහ කරන්න. අවුරුද්දක් යනකොට ඔයාටම ඔයා ගැන පුදුම හිතේ. ඒ තමයි ටයිම් මැනේජ්මන්ට් වල ඇත්තම බලය. ඉතින් දැන් අපි කතා කරේ වැඩ කරන විදිහ ගැනනේ. හැබැයි හොඳ සැලසුමක් නැත්නම් මේ කිසිම දෙයක් දිගටම පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා දවස පටන් ගන්න කලින් විනාඩි 5ක් අරගෙන අද දවස ගැන හිතන්න. අද මං අනිවාර්යයෙන්ම කරගන්න ඕන දේවල් මොනවද? මගේ ඉලක්කයට මාව ලං කරන වැඩ මොනවද කියලා තීරණය කරන්න. ඒ වගේම සතියකට වරක් ඔබේ සතිය රිවිව් කරන්න. මේ සතියේ මම හොඳටම කරපු දේ මොනවද? මට වෙනස් කරන්න ඕන දේ මොනවද? ඊළඟ සතියේ මම කොහොමද මීට වඩා හොඳ වෙන්නේ කියලා බලන්න. තවත් වැදගත් දෙයක් තමයි goals. ඔයාට යන්න ඕන තැනක් දන්නේ නැත්නම් කොච්චර වේගෙන් ගියත් වැඩක් නැහැ. ඒ නිසා මුලින්ම ඔයාගේ ඉලක්ක පැහැදිලි කරගන්න. ඔයාගේ goal එක ස්ටුඩන්ට් කෙනෙක් නම් හොඳ රිසල්ට් එකක් ගන්න එක වෙන්න පුළුවන්. කැරියර් එක හදාගන්න එක වෙන්න පුළුවන්. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්. goal එක පැහැදිලි වුණාම ඒකට ගැළපෙන විදිහට කාලය භාවිතා කරන්න ලේසි වෙනවා. අපේ සාර්ථකත්වයට ලොකුම බාධාවක් තමයි distractions. අපිට වැඩ කරන්න ඕන වෙලාවට ෆෝන් එකේ notifications, unnecessary conversations, social media වැදගත් නැති දේවල් අපේ අවධානය අරගෙන යනවා. ඒ නිසා ફોකස් කරන වෙලාවට පුංචි නීතියක් හදාගන්න. මේ විනාඩි 30 මගේ ඉලක්කය වෙනුවෙන්. ඒ වෙලාවේ ෆෝන් එක පැත්තකට දාන්න. මොකද ફોකස් එක කියන්නේ අද කාලේ ලොකු බලයක්. තව දෙයක් මතක තියාගන්න. ටයිම් මැනේජ්මන්ට් කියන්නේ හැම වෙලාවෙම වැඩ කරන එක නෙවෙයි. විවේකයක් ඒකේ කොටසක්. හොඳ නිින්දක් නැත්නම් ශරීරයටයි මනසටයි විවේකයක් නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. ඒ නිසා වැඩ කරන වෙලාවට හොඳින් වැඩ කරන්න. විවේක ගන්න වෙලාවට හොඳින් විවේක ගන්න. බැලන්ස් එක තමයි වැදගත්ම. අවසානයේට කලින් මම කියන්න කැමති වැදගත්ම දෙයක් තමයි ටයිම් මැනේජ්මන්ට් කියන්නේ එක දවසකින් හදාගන්න දෙයක් නෙවෙයි. පළවෙනි දවසේ ප්ලෑන් එක හදලා දෙවෙනි දවසේ අතහැරලා දැම්මොත් වෙනසක් වෙන්නේ නැහැ. පුංචි පුරුදු දිගටම කරගෙන යන්න. දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ. එතකොට තමයි ඒක ඔයාගේ ජීවිතේ කොටසක් වෙන්නේ. ඉතින් යාළුවනේ අද අපි මේ වීඩියෝ එක පුරාවටම කතා කරේ ටයිම් මැනේජ්මන්ට් ගැනනේ. හැබැයි අවසානයේ මම ඔයාලට මතක් කරන්න කැමති එකම එක දෙයක් තියෙනවා. කාලය කළමනාකරණය කරනවා කියන්නේ ජීවිතේ වේගයෙන් ගෙවන එක නෙවෙයි. ජීවිතේට වටිනාකමක් දෙන එක. අපි හැමෝටම එකම පැය 24යි හම්බෙන්නේ. ඒ පැය 24 ඇතුළත කෙනෙක් තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරනවා. තවත් කෙනෙක් ඒ කාලේ නාස්ති කරනවා. වෙනස තියෙන්නේ කාලේ නෙවෙයි, තීරණ වල. අද ඔයා ගන්න පුංචි තීරණයක් හෙට ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. අද විනාඩි 10ක් ඉගෙන ගන්න එක, අද ෆෝන් එකෙන් විනාඩි 30ක් අඩුවෙන් ඉන්න එක, අඩුවෙන් මොන හරි බලන එක, අද හෙටට ප්ලෑන් එකක් හදාගන්න එක. මේවා පොඩි දේවල් වගේ පෙනුනත් කාලයත් එක්ක මේවා ලොකු ප්‍රතිඵල ගේනවා. මතක තියාගන්න සක්සස් කියන්නේ එක දවසකින් ලැබෙන දෙයක් නෙවෙයි. හැම දවසකම කරන හොඳ තීරණවල ප්‍රතිඵලයක්. ගොඩක් අය හිතනවා මට හොඳ අවස්ථාවක් ලැබුණොත් මම සාර්ථක වෙනවා. මට වැඩිපුර වෙලාව හම්බුනොත් මම ඉලක්කයට යනවා කියලා. හැබැයි සාර්ථක මිනිස්සු බලාගෙන ඉන්නේ හොඳ අවස්ථාවක් එනකන් නෙවෙයි. ඒගොල්ලෝ තියෙන කාලය භාවිතා කරලා තමන්ගේ අවස්ථාව තමන්ම හදා ගන්නවා. ඒ නිසා අද ඉඳන් පොඩි වෙනසකින් පටන් ගන්න. ඔයාගේ දවස ප්ලෑන් කරන්න. වැදගත් දේවල් වලට මුල් තැන දෙන්න. ඩිස්ට්‍රැක්ෂන් වලින් ඈත් වෙන්න. ඔයාගේ එනර්ජි එක ආරක්ෂා කරගන්න. හැමදාම ඊයේ හිටපු ඔයාට වඩා 100% හොඳ වෙන්න උත්සාහ කරන්න. මාසෙකින්, මාස 6කින්, අවුරුද්දකින් ඔයාටම තේරෙයි ඔයා කොච්චර වෙනස් වෙලාද කියලා. අවසානයේ එක දෙයක් මතක තියාගන්න. The future depends on what you do today. අනාගතයේ තීරණය වෙන්නේ අද ඔයා කරන දේවල් වලින්. ඒ නිසා කාලය බලාගෙන ඉන්න එපා. කාලය වටිනා දෙයක් බවට පත් කරගන්න. ඔයාගේ ජීවිතයේ අයිතිකරු වෙන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි වටිනා දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් ලයික් එකක් දාන්න. මේ වගේ ජීවිතය දියුණු කරගන්න මොටිවේෂන් සහ
self improvement වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් කියන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye.